මගේ නොවුණු හීනය දෙවනි කොටස. පහුවදා උදේ පාසලේදී ගුරුවරයා සහස් ළඟට ඇවිත් කිව්වා, සහස් මේ පාර පාසල් ගායන තරඟෙට ඔයාගේ නම දාන්න හිතාගෙන ඉන්නවා. ඔයා යන්න ඕනි කියලා. සහස් නම් ටිකක් මේක අදිමදි කරනවා. අනේ සර් මට බෑ වගේ. මං තරඟ වලට ගිහින් නෑනේ. ගුරුවරයා hina වෙලා කියන්නේ. බැරි නිසා නෙමෙයි සහස්. ඔයාට හැකියාවක් තියෙන නිසා තමයි මං කියන්නේ. එකපාරක් උත්සාහ කරලා බලන්න කියලා. සහස් කිසිම දෙයක් නොකිය බිම් බලාගෙන හිටියා. ඒ වෙලාවේ නෙතු මෙතනට එනවා. සහස් ඔයා යන්න. මට බයයි නෙතු. දිනන්න බැරි වුණොත්. බය වෙන්න දෙයක් නෑ. ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ. අනිත් එක දිනන එකම නෙවෙයි වැදගත්. නෙතු මෙහෙම කිව්වම සහස් නෙතු දිහා බලලා hina වුණා. නෙතු ඔයා ඇත්තටම හිතන්නේ මට පුළුවන් කියලාද? සහස් අහනවා. ඔව් මට විශ්වාසයි. ඔයා දිනනවා කියලා නෙවෙයි. ඔයා උත්සාහ කළොත් පසුතැවෙන්නේ නෑ කියලා නෙතු කියනවා. සහස් ටික වෙලාවක් නිහඬව ඉඳලා අවසානයේදී හරි මම යන්නම් කියලා එකඟ වුණා. දවස් කිහිපයක් තිස්සෙම සහස් තරඟයට කියන්න තිබුණු සින්දුව හොඳට පුරුදු වුණා. අන්තිමේ තරඟේ දවසත් ආවා. නෙතුත් සහස්ගේ තරඟේ බලන්න ඇවිත් හිටියා. සහස්ගේ නම කිව්වම එයා වේදිකාවට නැග්ගා. ඒත් වේදිකාවට ගිය ගමන් සහස්ට ටිකක් බය හිතුණා. එයාට නෙතු කිව්ව දේවල් ඒ වෙලාවේ මතක් වුණා. බය වෙන්න එපා සහස්. ඔයාට පුළුවන්. මං ඔයා ගැන විශ්වාස කරනවා. ඒ වචන මතක් වෙලා සහස්ගේ බය ටිකක් නැති වුණා. ඊට පස්සේ සහස් ලස්සනට සින්දුව කියන්න පටන් ගත්තා. ටික වෙලාවකින් එයාට බය කියලා දෙයක් මතකවත් නැති වුණා. සින්දුව ඉවර වෙනකොට හැමෝම අත්පුඩි ගැහුවා. සහස් hina වෙලා මුලින්ම බැලුවේ නෙතු දිහා. සහස් සින්දුව කියලා ඉවර කළා. ශාලාවම අත්පොළසන් හඬින් පිරුණා. නෙතු සතුටින් සහස් දිහා බලන් හිටියා. එයාට ගොඩක් සතුටුයි. මම විශ්වාස කරපු සහස් අද ඒක කළා. ටික වෙලාවකට පස්සේ තරඟයේ ප්‍රතිඵල කියන්න පටන් ගත්තා. මෙවර සමස්ත ලංකා ගායන තරඟයේ ප්‍රථම ස්ථානයේ සහස් දේවින්ද. සහස්ට ඒක ඇහුනම ටික වෙලාවක් යනකම් කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි වුණා. හැමෝම අත්පොළසන් දෙද්දි සහස් වේදිකාවට ගිහින් තෑග්ග ගත්තා. තෑග්ග අරගෙන ආපහු එනකොට සහස් බැලුවේ නෙතු දිහා. නෙතු hina වෙලා සහස්ට අත්පොඩි ගැහුවා. තරඟේ ඉවර වෙලා හැමෝම එළියට යනකොට සහස් නෙතු ළඟට ගියා. නෙතු මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒ මොකද්ද? සහස් ටික වෙලාවක් නෙතු දිහා බලන් හිටියා. දැන් කියන්න බෑ. එහෙනම් හෙට කියන්න. සහස් එහෙම කිව්වහම නෙතු hina වුණා. හරි එහෙනම් හැබැයි හෙට අනිවාර්යෙන් කියන්න ඕනි. නෙතු එහෙම කියලා hina වෙලා සහස් දිනපු එකටත් විශ් කරලා මෙතනින් යනවා. හෙට නම් කොහොම හරි ඒක කියන්න ඕනි කියලා සහස් හිතාගත්තා. ඒත් ඉතින් සහස්ට තාම නම් ඒක කියාගන්න බැරි වුණා. ඊට පස්සේ දවස් ටික ගෙවුනේ හරිම ලස්සන විදිහට. සහස්ගේ හීනේ ගායකයෙක් වෙන එක. නෙතු හැමදාම මේ හීනය වෙනුවෙන් ඔහු උනන්දු කළා. දෙන්න අතර තිබුණේ ලස්සන යාළුකම. කාලය ගෙවී ගිහින් උසස් පෙළ විභාගයත් අවසන් වුණා. විභාගය ඉවරුණාම දෙන්නටම දැනුනේ ලොකු නිදහසක්. පාසල් ජීවිතයත් අවසන් වෙලා අලුත් ජීවිතයකට යන දෙන්නම සූදානම් වෙමින් හිටියා. නෙතුට තිබුණේ උසස් අධ්‍යාපනයට යන්න හීනයක්. සහස්ට තිබුණේ ගායකයෙක් වෙන්න හීනයක්. දවසක් හවස දෙන්නම පාක් එකේ වාඩි වෙලා කතා කර කර හිටියා. සහස් ඔයා තාමත් සින්දු කියන්න බයද? නෙතු ඇහුවා. බය නෙවෙයි. මට හිතෙනවා මම ඒකට හොඳ මදි කියලා. සහස් hina වෙලා කිව්වා. නෙතු ටික වෙලාවක් සහස් දිහා බලන් හිටියා. ඔයාට මතකද මම ඉස්සර ඔයාට කිව්වා ඔයාට හොඳ වොයිස් එකක් තියෙනවා කියලා. ඒක අමතක කරන්න එපා. ඔයාට පුළුවන්. මතකයි. ඔයා කියන නිසා මට දැන් ටිකක් විශ්වාසයි. සහස් නෙතු දිහා බලලා hina වුණා. දවස් ගෙවිලා ගියා. එක දවසක් නෙතු සහස්ව හම්බෙන්න ඇවිත් පොඩි පොතක් දුන්නා. මේක මොකද්ද? ඔයාම බලන්න. සහස් පොත ඇරලා බැලුවා. ඒකේ තිබුණේ නෙතු ලියපු සින්දුවක වචන වාගයක්. මේක මම ලිව්වේ ඔයා වෙනුවෙන්. සහස් පුදුමෙන් නෙතු දිහා බලනවා. ඔයාට සින්දුවක් කියන්න ඕනි කිව්වනේ. මේක කියලා බලන්න. සහස්සේ වචන ටික ආයිමත් කියවලා බැලුවා. සහස්ට ඒ වචන වලින් දැනුනේ නෙතුගේ හිතේ තිබුණ හැඟීම. ඒ සින්දුවට උ තනුවක් හැදුවා. නෙතු ලියපු වචන සහස්ගේ හඬ එක්ක එකතු වුණා. දෙන්න දවස් ගාණක් ඒ සින්දුව වෙනුවෙන් මහන්සි වුණා. අවසානයේ ඔවුන්ගේ හීන දෙකම එකතු වුණු ලස්සන සින්දුවක් නිර්මාණය වුණා. ඊට පස්සේ දෙන්නත් එක්ක එකතු වෙලා සින්දුව පටිගත කළා. සහස් ඒක අන්තර්ජාලයටත් දැම්මා. මුලින්ම බැලුවේ කිහිප දෙනෙක් විතරයි. ඒත් දවස් ගෙවෙද්දී ටිකින් ටික ඒ සින්දුව මිනිස්සු අතරට යන්න පටන් ගත්තා. දවසක් උදේ සහස් ෆෝන් එක බලද්දී ඔහුට විශ්වාස කරන්නවත් බැරි දෙයක් දැක්කා. ඒ සහස්ගේ සින්දුව ටිකින් ටික ජනප්‍රිය වෙන එක. සහස් ෆෝන් එක බලද්දී views ගන්න දවසින් දවස වැඩි වෙලා තිබ්බා. මේ කවුද? හඬ හරිම ලස්සනයි. මේ ගායකයා ගැන තව දැනගන්න ඕනි. සහස්සේ කමෙන්ට්ස් ටික බලලා පුදුමයෙන් hina වුණා. නෙතු ඔයා ලියපු සින්දුව මේ තරම් දුර යයි කියලා මම හිතුවේවත් නෑ.
සහස්ට මතක් වුණේ නෙතු දුන්නු පොඩි තෑග්ග. ඒ වචන ටික තමන්ගේ ජීවිතේ මෙච්චර වෙනස් කරයි කියලා ඔවුන් දෙන්නට මෙදා හිතාගන්න බැරි වුණා. එක උදේක සහස්ගේ ෆෝන් එක නතර නොවීම නාද වුණා. අලුත් වැඩ, අලුත් ආරාධනා සහස්ගේ ජීවිතේ හැමින් වෙනස් වෙමින් තිබ්බා. නෙතු ඒ දිහා බලන් හිටියේ හරිම සතුටින්. මං කිව්වනේ ඔයාට පුළුවන් කියලා. නෙතු එහෙම කිව්වම සහස් නෙතු දිහා බලලා hina වුණා. මේ හැමදේම ඔයා නිසා නෙතු. සහස් ටිකක් ලැජ්ජාවෙන් වගේ නෙතුට කිව්වා. මම මොනවත් කළේ නෑ අනේ. නෙතු එහෙම කියද්දි සහස් හිමින් කියනවා නෑ ඔයා කළා කියලා. සහස් නෙතු ළඟට ආවා. නෙතු මං ඔයාට දෙයක් කියන්නද? සහස් ටිකක් බයෙන් ඇහුවා. හරි කියන්න. නෙතු නම් හරිම සැහැල්ලුවෙන් කිව්වා. මං ඔයාට සහස්ගේ වචන ටික කියාගන්න බැරි වුණා. නෙතු නම් hina වෙලා ඇහුවා. ඔයාට මොකද? නෑ මුකුත් නෑ. සහස් hina වෙලා ආය අහක බලාගත්තා. කාලේ ටිකින් ටික ගෙවුණා. නෙතු කැම්පස් යන්න පටන් ගත්තා. සහස්ගේ ගීතත් ටිකින් ටික මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මුලින්ම එක ගීතයක්. ඊට පස්සේ තවත් ගීතයක්. සහස්ගේ නමත් ටිකින් ටික හැමෝම අතරට යන්න පටන් ගත්තා. ඒත් ඒ හැම සාර්ථකත්වයකටම වඩා සහස්ට වටින දෙයක් තිබ්බා. ඒ නෙතු එක දවසක් හවස දෙන්න ඇවිදින්මින් ඉද්දි නෙතු hina වෙලා සහස් දිහා බැලුවා. සහස් ඔයා දැන් ගොඩක් ජනප්‍රියයිනේ. සහස් hina වුණා. ඒත් මට තාමත් වැදගත් කෙනා මම ජනප්‍රිය වෙන්න කලින් මගේ ළඟම හිටපු කෙනා. සහස් එමෙ කිව්වම ඒ කවුද? නෙතු ලැජ්ජාවෙන් අහනවා. සහස් නෙතු දිහාම බලන් හිටියේ ඒ නෙතු කියලා කියන්න වගේම තමයි. ඒ කෙනා නෑ මුකුත් නෑ. සහස් කියන්න ගිය වචන ටික ආයිමත් නැවැත්තුවා. නෙතු hina වෙලා සහස්ට පොඩි තට්ටුවක් දැම්මා. පිස්සුදානේ. නෙතු ටිකක් ඈතට ඇවිදන් ගියා. ඒ hinaව දිහා බලන් සහස් හිතින් හිතුවේ එකම එක දෙයක්. කවදා හරි මම ඔයාට මේ හිතේ තියෙන හැමදේම කියනවා. තවත් දවසක සහස් අලුත් ගීතයකට වචන ලියමින් හිටියා. නෙතු සහස් ළඟට ඇවිත් කොලේ බලලා hina වෙලා අහනවා මේ සින්දුව කාගෙනද කියලා. සහස් නෙතු දිහා බලලා hina වෙනවා. ඔයා ගැන. නෙතු ටිකක් පුදුම වෙලා සහස් දිහා බැලුවා. මං ගැන? නෙතු එහෙම අහනකොට සහස්ගේ හිත ගැස්සුණා. සහස් කියන්න හදපු දේ ආයිමත් නවත්තලා hina වුණා. ඔව් මගේ හොඳම යාළුවා ගැන. නෙතු hina වෙලා ආයිමත් ගීතේ වචන දිහා බැලුවා. ඒත් සහස් නෙතු දිහා බලාගෙන හිතින් හිතුවේ එකම එක දෙයයි. මං ඔයාට ආදරේ. ඒත් එක කියාගන්න නම් සහස්ට තාමත් බැරි වුණා. මේ අතර සහස්ට රටේ ජනප්‍රිය ලොකු වැඩසටහනකට ගීතයක් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ ආරංචිය හපු ගමන් සහස් හිටියේ පුදුම සතුටකින්. සහස් නෙතුට මේක කියනවා. නෙතු මට හරිම සතුටුයි. මං දන්නවා ඔයා මේකට ගොඩක් ආසාවෙන් හිටියේ. ඔව් ඒත් මට ඊටත් වඩා සතුටු දෙයක් තියෙනවා. ඒ මොකද්ද? නෙතු ටිකක් පුදුමෙන් hina වෙලා අහනවා. සහස් නෙතු දිහා බලලා hina වෙනවා. ඔයා මගේ ළඟ ඉන්න එක. සහස් කියනවා. වැඩසටහනට යන්න කලින් සහස් නෙතුව නවත්තලා කියනවා නෙතු මං ගිහින් එන්නම්. හැබැයි ඇත්තටම අද මට ඔයාට කියන්න ඕනි දෙයක් තියෙනවා. අද ඒක මම ඔයාට අනිවාර්යෙන්ම කියන්නම්. ඒ මොකද්ද ඉතින්? නෙතු අහනවා. ඒක දැන් කියන්න බෑ. මං ආවම අනිවාර්යෙන්ම කියන්නම්. හරි එහෙනම් මං බලාගෙන ඉන්නම්. නෙතු කිව්වා. ටික වෙලාවකට පස්සේ නෙතු ආයිමත් කියනවා සහස් ඔයා හදවස බීච් එක ළඟට එන්න. ඒයි ඒකත් දැන් කියන්න බෑ. සර්ප්‍රයිස් එකක්. ඔයා එන්නකෝ. එතකොට බලා ගන්න පුළුවන්. නෙතු එහෙම කිව්වම සහස් hina වෙලා හරි මං එන්නම්. මෙහෙම කියලා වැඩසටහනට පිටත් වෙලා යනවා. තමන්ගේ හීනයක් ඉටු වෙන පටන් අරගෙන තිබුණත් ඒත් සහස්ගේ හිතේ තිබුණ එකම එක දේ අදහවස නෙතුට මං ආදරේ කියන එක. ඔහුගේ මූණේ තිබුණ ලොකු සතුටක්. නෙතුව හම්බ වෙන්න තිබුණ තව ටික වෙලාවයි. ඒත් ඒ දවසේ වෙන්න යන දේ මොකද්ද කියලා සහස්වත් නෙතුවත් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. එදා හවස සහස් හරිම සතුටින් බීච් එකට යන්න පිටත් වුණා. අද නම් මං නෙතුට මේක කියනවාමයි. සහස් හිතාගෙනම ගියා. බීච් එක ළඟට යනකොටම සහස්ගේ සින්දු වලට ආස කරන ෆෑන්ස්ලා කිහිප දෙනෙක් ඔහුව දැක්කා. ඔවුන් සහස් ළඟට ඇවිත් කතා කරන්න පටන් ගත්තා. ඔයාගේ සින්දු අපි හරිම ආසාවෙන් අහන්නේ. සහස් hina වෙලා thank you. ඔයාලා අහන එක තමයි මට ලොකුම සතුට. සහස් කතා කළේ හරිම නිහතමානීකමෙන්. ඒ අතරේ නෙතුත් පාටි එක ලෑස්ති කරලා පාර පැත්තට ආවා. ඈතින්ම නෙතුට පෙනුනේ සහස්ව වට කරගෙන කතා කරන ෆෑන්ස්ලා කීප දෙනාව. නෙතු ඒ දිහා බලන් hina වුණා. සහස්ට ලැබෙන ආදරය දැකලා නෙතුට ලොකු සතුටක් දැනුණා. ටික වෙලාවකට පස්සේ ෆෑන්ස්ලා එතනින් ගියා. නෙතු සහස් දිහා බලලා අත වැනුවා. සහස් නෙතු සහස් නෙතුව දැකලා hina වුණා. නෙතු පාරේ අනිත් පැත්තට එන්න පාරට ආවා.
ඒත් නෙතු පාර මැදට එද්දිම එකපාරටම වේගයෙන් එන වෑන් එක නෙතු දැක්කේ නැහැ. නෙතු එකපාරටම වෑන් එකට හැප්පිලා පාරට විසි වෙලා වැටෙනවා. සහස්ට ඒ වෙලාවේ කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. නෙතු සහස් කෑ ගහගෙන දුවගෙන නෙතු ළඟට ආවා. නෙතු පාරේ ලේ පෙරාගෙන හිටපු එක ඇස් දෙකින්ම දැක්ක සහස්ට වචනයක්වත් කියාගන්න බැරි වුණා. වටේ හිටපු මිනිස්සුත් ඉක්මනට එතනට වට වුණා. අනේ කවුරු හරි උදව් කරන්න. සහස් කෑ ගහලා උදව් ඉල්ලුවා. ඉක්මනට හොස්පිටල් එකට අරන් යමු. කට්ටියක් එකතු වෙලා නෙතු උස්සලා වාහනයකට දාගත්තා. සහස් නෙතු ළඟම හිටියා. නෙතු ඇස් අරින්න මම මෙතන ඉන්නවා. ඇස් අරින්නකෝ. සහස් අඬමින් නෙතුගේ අත අල්ලගත්තා. නෙතු මට ඔයාට කියන්න දෙයක් තිබ්බා. ඒකද ඔයාට කියන්නයි මම බලන් හිටියේ. රෝහල්ට ආපු ගමන් සහස් කෑ ගැහුවා. ඩොක්ටර් ඉක්මනට එන්න. කට්ටිය නෙතුව ඇතුළට අරගෙන ගියා. සහස් දොර ළඟට වෙලා කඳුළු පුරවගෙන බලන් හිටියා. නෙතු අනේ ඔයාට මුකුත් වෙන්න එපා. සහස් බිත්තියට හේතු වෙලා හොඳටම අඬන්න ගත්තා.